2018 මම මේකයි කියන්නේ මේ රට වැට්ටුවේ කවුද කියලා. මොකද මේ රට 2018 වෙනකොට වැටෙන තැනක තිබුණේ නැහැ. කවුරු ආණ්ඩු කරා. හැබැයි 2018 දල නිල සංචිත 6.9ක් බිලියන එනකොට 2019 එක 7.6ට යනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒක 5.6ට බහිනවා 2020. ඊළඟට 2021 3.1කට අඩු වෙනවා. 1.8 අඩු වෙනවා 2022 වෙනකොට. මේ විදිහට ගත්තම හැම එකක්ම සංචාරක ව්‍යාපාරෙත් මේමයි. බිලියන 4.3ක් 2018 තිබිච්ච එක පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 3.6යි. ඊළඟට මිලියන 602යි. මිලියන 506යි ඩොලර් මිලියන මේ විදිහට 2020 21 22 වෙනකොට ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. මේක තමයි තමුන්නාන්සලා මේ දිගින් දිගටම කියලා මේ රට විනාශ කෙරුවා මෙන්න මේ පක්ෂ මේමයි කියලා මේක හැදුවේ. ඇත්ත වශයෙන් රට විදියට ඇති වුණ තත්ත්වයන් එක්ක නිර්මාණය වුණ තත්ත්වයක් මිසක හැම වෙලාවෙම බලන්න කරුණාකරලා මේවා ටික අරගෙන මේ බොරුව කියන්න හදන්න එපා. මේ රට කුඩා ආර්ථිකයක් තියෙන රටක් ඩොලර් බිලියන 84ක රටක්. මේකේ පොඩි වෙනසක් සිද්ධ වුණ ගමන් ජනාධිපතිතුමා ගිය පාරත් කිව්වා කුඩා වෙනසක්වත් ඔරොත්තු දෙන්න පුළුවන් තරක් නෙමෙයි මේක කියලා. එතකොට එහෙම රටක් කවුරු ආණ්ඩු කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කියන්නේ මේ වැඩේ මේ බොරුව තවදුරටත් වර්ධනය කරන්න හදන්න එපා. මොකද මේ රට නැවත ගොඩ ගන්න පුළුවන්. අපිට එහෙම විශ්වාසයක් හැමකෙනෙකුම තියෙනවා. තමුන්නාන්සලද අපිද කියලා නෙමෙයි. ඒ නිසා ක්‍රමානුකූලව එහෙම ගෙනාපු රට තමයි තමුන්නාන්සල දැන් 4.8ට දැන් වටලා තියෙන්නේ. 105ට 2024 වෙනකොට මේක ගිහිල්ලා තිබුණේ. අද ඒක වැඩිලා තියෙනවා තව දෙකක්. එතකොට බලන්න අනිත් පැත්තෙන් ගත්තම අර එකයි මම කිව්වේ සංචාරක ඉපේම් ගත්තම එක එක කාලවල වල වැඩි වෙලා අඩු වෙලා ආපහු වැඩි වෙනවා. මේ නිසා මම කියන්න කැමතියි කරුණාකරලා මේ බොරුව තවදුරටත් මේක මත ගිල්ලවන්න හදන්න එපා. මම කියන්න කැමතියි 2018 රුපියල් 162කට තිබුණ ඩොලරයකට තිබුණ රුපියල් ප්‍රමාණය තමයි 324ට ගිහිල්ලා අද වෙනකොට ඒක 300ට තිබිලා දැන් තමුන්නාන්සලා ගාව දැන් 307යි අද. අද මේක තව වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක ගැන හොඳින් අවබෝධ කරගන්න. නැත්තම් බොරු කියලා මේ රටේ ජනතාව තවදුරටත් රවට්ටන්න එපයි කියන එක මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මොකද මේවා දිගින් දිගටම ගත්තයින් පස්සේ අපිට දකින්න තියෙන කාරණේ මේක තමයි.